මං කලින් දාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි යාළුවනේ මේ බබාට කෑම පටන් ගත්ත එකේ. ඉතින් ඉස්සරහට මේ මොකද වෙන්නේ කියලා බලමු. දැන් ඔයාලා බලන්න ඇති මේ මම මොකද මෙච්චර මේ මාස 5න් බබාට කෑම පටන් ගත්තේ. හරි වුණාට පස්සේ සාමාන්‍යයෙන් කෑම පටන් ගන්න ඕනේ. එයා එහෙම සතුටින් ඇයි එහෙම කියලා. එකක් තමයි මට බබා හම්බෙච්ච දවස්වල බබා සිසේරියන් සැකම් කිනුමල බබාව හම්බුනේ. ඒ දවස්වල බබාට ෆීඩ් කරන්න මට කිරි තිබ්බේ නැහැ. මම එතනින් මෙන්ටලි සෑහෙන්න වැටුණා. ඊට පස්සේ මේ ගෙදර ආවට පස්සේ නම් හරි ගියා. ඊට පස්සේ කිරි තිබ්බා මේ යවුණානේ දැන් ආයි මාස 4න් විතර එයා කිරි අඩු ප්‍රශ්නයක් මාස 4:00 විතර එයා මේ කිරි බොනකොට අඬනවා. මේ බීලා ඉවර වෙලා අඬනවා. එයාට මදි වගේ. මම ඊට පස්සේ දෝලා දෙන්න ගත්තා. දෙවුවහමත් මට වේලකට මිලි 60ක් වගේ තමයි මේ දෙකෙන්ම දෝලත් ගන්න පුළුවන් උනේ. ඉතින් ඒක මම ડોක්ටර්ගෙන් අහුවාම නම් ડોක්ටර් කිව්වා එහෙම අපිට ප්‍රමාණයක් කියන්න බෑ අම්මා. මේ බබාගේ බල හැටියට නම් මෙයාට මිලි 90ක්වත් වේලකට ඕනි. එහෙම හරියටම කියන්න බෑ. යාලා එක වේලකට බොන වෙලාවල් වෙනස් මේ ප්‍රමාණවල කියලා. එතකොට බබා විනාඩි 5ක් විතර බීලා අඬනවා. මට ඒක සෑහෙන මේ අවුල් දැන් දරුවට කීටික එයාට බඩ පිරෙනවද දන්නේත් නැහැ. බරත් අඩු වෙලා ඒ නිසා තමයි මං කිව්වේ කෑම පටන් ගන්න මං ගොඩක් කැමැත්තෙන් දී කියලා. මොකද මව් කිරි දෙනවනේ. දෙන ගමන් එයාට කෑම පටන් අරගෙන යනවා. ඒතකොට එයාගේ බරත් වැඩි වෙයි කියලා හිතනවා. දෙයියන්ගේ පිටෙන් කිසිම කාරණයක් ඉන්න එපා. මට පැටියට බර වැඩි වෙලා නිදුක් නිරෝගී ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තටම අර කිරි ප්‍රශ්න නම් මම මෙන්ටලි වැටලා ඉඳියේ සෑහෙන්න. දැන්ටත් ඉතින් නැත්තේ නෑ. මේ එයා අඬනකොට හරි දුකයි. මොනා කරන්නද ඉතින්. ඉතින් ඒ නිසා කෑම පටන් ගන්න තීරණය කළේ ගොඩක් හේතුව ඒක. ඔයාලා මේ ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතියක් නැතුව නම් කරන්න එපා. දැන් මට ක්ලිනික් තියෙනවා මේ තව දවස් 2කින්. ඒකට මිඩ්වයිෆ් මිස්ටර්ත් කියලා මේ මම හිතන්නේ මිඩ්වයිෆ් මිස්ටර්ත් කියලාම ක්ලිනික් එකෙන් පස්සේ පටන් ගන්න. ඒ වුණාට බබා අඬන්න ගත්තා. ඊයේ ගොඩරිය ඇඬුවා හන්ද වෙලා. මේ ඉතින් එයා පවුනේ බඩගින්නද දන්නේ නැහැ ඉන්නේ කියලා දැන් පටන් ගත්තා. මොකද ડોක්ටර් මට කිව්වා පටන් ගන්න කියලා. දැන් අද ඉඳන් පටන් ගන්න සති දෙකකින් එයාගේ බර බලන්න ගියාම ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ මම ආදි සතුටින් ඉන්නේ මේ කියලා. දන්නේ නැහැ ඉතින් එයා කෑම කායිද කව ගන්න පුළුවන් වෙයිද කියලා. මම දැක්කා තියෙනවා පේජ් වල හැම කට්ටිය කියලා තියෙනවා ඔබ ගාන කෑම කව ගන්න බෑ. අපි හරිනම් දුක් විඳිනවා එහෙම කියලා. මටත් ඒ වගේ වෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බබාට රසස් කෑම ඉස්සරහට හදලා දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු. ඉතින් මගේ YouTube channel එක බලන අලුතෙන් අම්මලා වෙච්ච අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීම් පොඩ්ඩක් බලන්න මාත් එක්ක ෂෙයා කරගන්න. මාත් ආසයි දැනගන්න. මොකද මම සාර සම්ප්‍රදායිකනේ මම ඇත්තට මොකුත් එහෙම දන්නෙත් නැහැ. මේ ඉස්ලාම් බබා අපේ අම්මලාට උනත් ලොකු අත්දැකීමක් නැහැ. අපි පොඩි කාලේ හිතුවට දැන් මේ බබාලා හදන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝටම අලුත් අත්දැකීමක්. ඉතින් ඔයාලගේ අත්දැකීමුත් මාත් එක්ක ෂෙයා කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් බත් එක දැන් මත ගාලා මේ මත ගානකින් හම්බෙමු. ඉතින් දැනට මේ ටික තමයි මං කිව්වේ ෆුඩ් මේක එකක් තියන් ගත්තයි කියලා අවශ්‍ය වෙන්නේ මේකයි. මේ යට කෑල්ලයි අවශ්‍ය වෙන්නේ මේ ටික දාලා මේකට දාලා මත ගා ගන්න තමයි තියෙන්නේ. බලමු අපි කරගන්න විදිහ. මම හරිම එක්සයිටඩ්. ටික කායිද ගන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ බත විනාඩි 10කට විතර පස්සේ මම වතුර වැඩිපුර තියලා තමයි තියෙන්නේ. ඉතින් තාම තැම්බිලා මදි මත ගන්න තරමට. මේක දැන් ඉඳනකම්ම මේ උයා ගන්න ඕනේ. මොකද කැඳ දෙන්න බෑනේ. මේ බෙරි බතනේ දෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා ඉතින් හස්බන්ඩ් දැන් ඇවිල්ලා කිව්වා ඊරණායට තේ හදන්න ඕනේ කියලා. ඉතින් දැන් ඒකට මම මේ වතුර කේතලියේ ලිපේ තියාගෙන තමයි ඉන්නේ. මේ
මම ඔයාලට කලින් වීඩියෝ එක කියනවා මේ ලීරන් එකත් මම පෙන්නන්නම් කියලා. අනේ යාළුවනි සමා වෙන්න. මට යන්න විදිහක් නැහැ. මොකද බබාව අරගෙන යන්නත් බෑ. එතන ඩස්ට් එක වැඩි. ඉතින් මම ඔයාලට මේ ගේ ගාව ඉඳන් පොඩ්ඩක් පෙන්නන්න. අර දුමක් වගේ දාන්නේ ඈතින් එතන තමයි ලීරන්නේ. අර කට්ටිය එහෙම ඉන්න ඔයාලට පේනවා ඇටි පොඩ්ඩක් ලාවට වගේ. ඉතින් දැන් මං බත් එක බැලුවා. බත් එක දැන් නම් ගානට හැදීගෙන එන්නේ. තව වතුර ටිකක් තියෙනවා. ඒක මේ අඩු වුණාම මත ගා ගන්න ඕනි. මං නම් මේ ලිපේම තියලා තමයි මත ගා ගන්න. ඒක ලේසි. ඔන්න දැන් බලන්න මේ බත් එක හොඳටම බෙරි වෙන්නම ඉදිලා තියෙන්නේ. දැන් මේක මත ගා ගන්න ඕනි. අර මේ දැලට දාලා. ඉතින් බබාගේ මේ කෑම හදනකොට හොඳට පිරිසිදුවටම හදන්න අත්පය එහෙම හොදගෙන තමයි මම දැන් ඔය ඇවිල්ලා මේ එයාගේ බත් එක මත ගන්න ගත්තේ. මම මේ හදාගත්තු ප්‍රමාණය නම් වැඩි. තුන්වෙනි දවසේ වගේ මම හිතන්නේ මේ වගේ ප්‍රමාණයක් ඕනේ. දන්නේ නැති නිසා මම හෙන්දි දෙකක් දාලා මේවා කරගත්තේ. ඔයාලා හැන්දක් විතර දැම්මම ඇති. බත ඉදෙනකොට තස්සන්නේ නෑ. මේවා වෙලා තියෙන්නේ. මම මේක මෙහෙම මේකට දාන්න නැතුව මේ බබාට කවන එකටම දා ගන්නවා. ඊට පස්සේ මේකට මේ බ්‍රෙස්ට් මිල්ක් මේ ටිකක් හල්වා කරලා එයාට කවන්න තියෙන්නේ. මේක ලේසි. නැත්තම් බෝල මේකේ ආයි ගන්න ඕනේ. ටිකියන් ඉස්සලාව තාත්තට කියලා අබුන් කන්න යන්නේ. ඇති යා කයිද දන්නේ එනකොට දැම්මද මංගා තූතික්කි මගේ කන්න අඹුම් තායිද වත්තු සසයිද මනිකේ තායිද අම්මනේ සෙල්ලාම බත් කඩ ඉතින් දැන් ටික්කිට තාත්තා කැව්වා. ඔය විදිහට තමයි බත් එකම අපි හදාගත්තේ කිරි දාලා. මේ එයා එච්චර කැමැත්තෙන් කන්නේ නැහැ. බලන්න ඔයාලට පේනවා යන්නේ එයා කට ඇද කර ඉන්නේ. අවසාන වෙනකොට එයා හොඳටම අඬන්න ගත්තා. අපේ හස්බන්ඩ් තියෙන හදිස්සියට එයා ලොකු ගොඩක් දානවා. මේ ඒකත් වැඩි. අනිත් එක අර දැලෙන් විතරක් මත ගාලා දාන්න එපා යාළුවනේ. ඒක ටිකක් කෑලි හිටිනවා. ඒ නිසා මේ හට්ටියම මත ගාලා ඊට පස්සේ දෙවෙනි පාරට දැලෙන් මත ගාලා දුන්නාම තමයි හරියන්නේ. දෙවෙනි දවසේ මම එහෙම කරේ. මේ පාරේ අනිත් එක බත නිමුණත් වැඩි. නිමුණාම එයාලා කන්නේ නැහැ. සහ මත ගන්න තමාරු ඒ බත් මේ එකට ඇලිලා වගේ තියෙන්නේ. ඉතින් මේ ටික්කි අඬනවා කෑවෙම නැහැ. තේ හැන්දක්වත් කෑවේ නෑ එයා. බලන්නකෝ. අබුන් කමෝටි. අබුන් කාලා කුකු කමෝ. ඉතින් මං කවන්න ගත්තා. එයා කෑවේ නැහැ. එයාට නිකන් හිර වෙනවා වගේ මේ එකක් වුණා. මත් බයත් වුණා. ඔය මම බය වෙලා බලන විදිහ තමයි වලවේ දකින්නේ. ඊට පස්සේ ආයි තාත්තා ගත්තා. ඔව් habang katay. Kan. Sasai. Sasai. Ipa kate තියෙනවද දාන්න? මේ බබා කන්නේ යාළුවනේ. කවා ගන්න හැදුවා බෑ කිරි එක විතරයි බිව්වේ මේ. මං චුති බබා කන්න නා බොන් කන්නේ අම්මා චාවෙන් හදුවේ අබුන් එක. අම්මන් තුති බබා කන්නේ අබුන් අන්දන අබුන් එක දකින්න කොටත් එයා. ඔය කුක්කු ඉතලා ඉල්ලන් කුක්කු. අනේ යාළුවනේ චුට්ටක්වත් කවා ගන්න බැරුව ගියා. මේකෙන් පොවන්න හැදුවත් එයා බොන්නේ නැහැ. කෑවේ නැහැ. මන් දන්නේ මොනා කරන්නද කියලා. එයා දිගටම කන්න ඇතු වේද දන්නේ නැහැ. මට නම් හරිම දුකයි. මං හරිම ආසාවෙන් එයාට කෑම ටික හැදුවේ. මොනා කරන්නද ඉතින්? බලමු දැන්. ක්ලිනික් එකට ගියාම මිඩ්වයිෆ්ස් කෙනෙක් අහලා බලන්න ඕනේ. ඔයාලගේ බබාලත් මෙහෙම යාළුවනේ චුට්ටක්වත් එයාට තේ හැන්දක්වත් එයා මේ කෑවේ නැහැ. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ පුංචි නිසාද හයි සම්පූර්ණ වෙලා නැති හන්දද කියලා. ඔයාලගේ අත්දැකීම් ෂෙයා කරගන්න යාළුවනේ මගේ හිත හදන්නවා. හරිම දුකයි.
මේ සේරම ඇද්දා. දැන් මේවා සේරම හොදට හොදලා මේ උණු වතුරෙන් කන්දා ගන්න ඕනේ. හිතවත් try කරලා බලනවා ඉතින් යාළුවනේ. හරි යාළුවනේ ඉතින් මේ මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳී ඔයාලට ගොඩාක් ස්තුතියි. මම අද දවසම රෙකෝඩ් කරන්න කියලා හිටියට ටික්කිට කෑම කැවුවට පස්සේ ආ කෑම කෑවේ නෑ. මන්ට හරියට දුක හිතුණා. මන් දවල්ට කාලත් නෑ. කන්නත් බෑ ඔළුව කැක්කුමකුත් ආවා. ඒ නිසා මම රෙකෝඩ් කරන එක නැවැත්තුවා. අපි ආයේ අලුත් දවසක හම්බෙමු. මගේ වීඩියෝ එක බැලුව හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. මේ